ඒකේදී පළවෙනි වතාවනේ. හරි. නෑ සාමාන්‍යයෙන් 3යි 4යි 5යි 6යි මේ 7යි මේ එකම තැන. හරිද? පොඩි කරලා හිට. ඔයා ගොළු උඩ මේ පොඩි හැම තැනින්ම නෑ. මේ මාළු බිලා තියෙන්නේ. ඔව් ඒ වගේ නෙවෙයි නේද? එහෙනම් ඔයාට මම පෙන්නන්න ඉන්නේ කටලක්. ඒ කියන්නේ කරලත් එක්කම එනවා නේද මල? මල එන්නේ කරලක් ඉස්සරහින් ඉන්නේ. ඔය ඔක්කොම තියෙන පිටින්මයි. හරි. ඉතින් මම පස්සේ කියන්නේ නැහැ දෙන්න. දැන් අර ට්‍රේන් එක හැදිලා ඉවරයි. දැන් හැදිච්ච තමයි එන්නේ. කොහොමද මේවා ගහන්නේ කොහොමද සමීරය? මොනවද? මල හැදෙන තෙල් එකක් ගහගන්න. ඈ? මල හැදෙන තෙල් එකක් ඔය ගහගන්න කොහොමද? මල හැදෙන්නවත් මොකටවත් වෙන්නේ නැහැ නෑ මේක මොකක්ද? නෑ මං අහන්නේ දැන් දියර පොරක් ඔය ගහන්න දෙයක් නෑ මැස්ස උසින්ද නේද? කොහොමද දාන්නේ? මේ දැන් මුලින් උඩ ගල්නවා ඔබට. ඒ නැත්තම් පොඩේ ගන්න බෑ. දැන් මේ කඩන්න දෙන්නේ නේද? ඇත්තටම හරි නෑ. නෑ ඔය ඉතින් බාන්න වෙනවා හැමතැනම මේ. මේ දැන් ඔය කොතනද ගැට ගන්න ඔගේ? කරල නෑ. කරලේ කොතනද සොපි? මේකේ ඕනේ නෑ. මේකේ ඕනෙත් නෑ. හරිද? එතකොට මේ කරලේ ගැට ගන්න වෙනවා. මේ කරලේ මේකෙත් ගැට ගන්න වෙනවා. අරක ඕනේ නැහැ කියලා ලොකු වෙච්චින්ද? නෑ ඒක දැන් මේවා කෙලින් යනවා නෙමෙයි. අර මේකේ ගැට ගන්න දෙයක් නෑ. දැන් මේකේ ඕනේ මේ. දැන් මේකේ ගැට ගන්න තව මදි කරලා. ඔය කැඩෙන්නේ නැද්ද කරේම? ඒක තමයි කැඩෙනකොට දැන් ගැට ගන්න බෑ. තව ටිකක් ලොකු වෙනකන් ඉන්න ඕනේ. තේරෙනවද? මේ තියෙන්නේ මේ ගැට ගහලා. මේ ගානටවත් ලොකු වෙන්න ඕනේ. හරි. කරට දැන් මේක හිට පුළුවන් ගැට ගන්න. මේ හිට ගැට ගන්න දෙයක් නෑ. මේන් ගහලා තින්නේ ඉන්න. මේ කරලා ඉවරයි මේ. මේන් ගහලා තියනවා මේ. ඉල්මසක් කියලා මේකේ මේ මෙතෙන්ටත් ගහලා තියෙන්නේ මේ. වැඩක් නෑ. දැන් මෙව්වා ගන්න ඕනේ. දැන් මේ බලන්න එකම තැන කරන් ගියක් තියෙනවා. කරලේ නැත්තම් ඔයගේ ලාභ ඉතින් මෙහෙම දාන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මේකට හෙට එල්ලෙන්න ඕනේ මෙහෙම එකක්. ලොකු වෙච්ච ගමන්. හරි. එහෙම තමයි තියෙන්නේ. කියන්නේ මේ ගානට එල්ලන්න පුළුවන්. දැන් මේවායේ දෙන්න ඕක බෑ. ඕකට මේ හැම එකටම කවර දාලා තිබි මේ. කවරේ දාපුවම කුණු වෙලා යනවා. එබෙනවා. දැන් මේ වැද වෙලානේ කවර කියන්නේ මොනවද? මේවා නෙවෙයි දැන් මේ උර නෙවෙයි. මේ උරම තමයි දැම්මේ. මේ උරේ මෙහෙම සිදුවීමක් කළා මේක හිතා. මේ තියෙනවනේ මේ වතුර. මේක පොඩි කාලේ අර වගේ කාලේ මේ වතුර මෙහෙම සෙට් වෙච්ච ගාම කුණු වෙලා යනවා. කරල කුණු වෙනවා. සම්පූර්ණ කුණු වෙනවා. මම දැන් කරල් 200ක් විතර ගන්නවා. මේ බණ්ඩිල් මැස්ස ගහනවා මේ. ඕන් ඉල් මැස්ස මේ ඔය. මෙයා ගහනවා. එයාගේ පාඩුවේ ගහගෙන යනවා. මේකටත් එල්ලන්නේ නෑ. ආයෙ ගලවල දාන්න ඕනේ. මේකට එල්ලන කාලේ හරියද? ඒ කියන්නේ වැඩිත් එක්ක ගියේ. දැන් මේවා ගලලා තියෙනවද දිගට එච්චිවා? මම ඔක්කොම ගැලෙව්ව ඔක්කොම දාලා තිබ්බා. වතුර ගේසින් තින්ද ගැලෙවි. ඊ වැස්සෙන තින්ද තමයි දැන් වතුර නැත්තේ. මේක උඩින් ඇදලා තියෙනවා මේ. උඩත් එක්ක ඇදලා තියෙන වැට ක්‍රමයේ අසාර්ථකයි වගේ මේකට මට පේන්නේ කියලා. මේකට වැඩ තුනේ. මේ බාන්නේ ගහුවට වැඩින්නේ මේ දාලා. ඒකල තුම්පල විතර. දැන් ඕව ගන්නද කියන්නේ? මේ ගන්න කියන්නේ දැන් මෙතනින් නෑ ඉතින් දැන් තෝරලා අරන් ඉඳින්න බැරිද? පාරක් හරි ගැහුවත් එහෙම ඇතුලේ ඉන්න පණුව මැරෙයි. හරිද? මරුණොත් හොඳයි. නැත්නම් ඇතුළටම ගිහිල්ලා ඉන්නවනම් එයා ඇතුලේ ඔක්කොම Mm-hmm.